සදහටම ඔබ මගේ කියමින් ආශ්වා දෑසින් බලමින් ආදරයක මහිම විධාපෑ ආනන්ද මානෙල් ප්‍රේමවන්තයෝ මව්පිය පදවි ලබන යුගය ඔන්න උදාවෙනවා. මේ වික්‍රමගේ නිවහනේ පළමු හැඩකාර දඟකාරයා ජනිත් වික්‍රමගේ. පුංචි ජනිත වූ දවසේ පටන් ආනන්ද සහ මානෙල් නමින් ආදර්ශවත් මව්පිය යුවලකුත් මේ සමාජයට බිහි වෙනවා. මේ ආදරණීය යුවල තිරයට පමණක් තරු බවට පත්වෙමින් තම දරුවා සමාජයට නිර්මාණය කරන්නේ ඔවුන් දෙදෙනා සේම මහපොළොවේ ජීවත්වීමේ වටිනාකම මුල සිටම කියා දෙමින්. ඊට වසර 4කට පසු තවත් ආදරණීය සංකේතයක් වික්‍රමගේ සුපසන් නිවහනට එක් වනවා. ඒ සංකේත් වික්‍රමගේ. රටක් දන්න තරු යුවලක් රටට බරක් නොවන දරු දෙපලක් හරි පරිස්සමට ලොකු මහත් කරන්නට ගත් මෙහෙය සහ වෙහෙස වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රශංසනීයයි. නිසි කල එළබෙද්දී රාජකීය විදුබිමට තම දරු දෙදෙනා ඇතුළත් කොට ගුණ යහපත්කම් වලින් පමණක් රාජකීය වී එහෙත් ගති පැවතුම් වලින් ආදරණීය වීමේ පාඩම මේ දරු දෙදෙනාටම ආනන්ද මානෙල් මව්පිය යුවල කියා දෙනවා. මේ ආදරණීය අම්මාත් තාත්තාත් සමාජයෙන් ලැබුවේ නිරතුරුවම ආදරය සහ ගෞරවය පමණක්මයි. ඔවුන් දෙදෙනා ජනිත් සංකේත් දරු දෙදෙනාට කියා දුන් හොඳම සහ ලොකුම පාඩම වූයේත් ඒ ආදරණීය සහ ගෞරවනීය බව ජීවිතේ පුරාවට තබාගත යුතු බවමයි. මානෙල් වානගුරු තිරයේදී දිදුලන තාරකාවක් වූවාට නිවසේදී දරු දෙදෙනාට නිසි පාර කියන පහන් තාරකාවක්ම වුණා. තරවටු කළ යුතු සහ සැරවැර කළ යුතු තැනේදී අඩු නැතුව නියම අම්මා කෙනෙක් වූ නිසාම සමාජයෙන් ගැරහුම් නොලබන ඒ වෙනුවට පැසසුම් ලබන දරු දෙදෙනෙක් අද අභිමානනීය ලෙස ජීවත් වෙනවා. ආනන්ද වික්‍රමගේ ඇතැම් විට හාස්‍යෝත්පාද චරිතද ඇතැම් විට මැරකම් කෛරාටිකම් සහිත චරිතද තිරයේ අඩු නැතුව රඟපෑමද තම දරු දෙදෙනා ඉදිරියේ ඔහු ගෞරවනීය වගකීම් සහගත සහ ආදර්ශවත්ම තාත්තා කෙනෙක් වුණා. ආදරේ නොපෙන්වා ආදරය කරන තාත්තලා අතරේ ඔහු ආදරය ඇති පදමට දරුවන් වෙත පුද කළ තාත්තා කෙනෙක්. ඒ නිසාම මේ මගේ දරු දෙදෙනා යැයි සමාජයේ ඕනෑම තැනක ආඩම්බරයෙන් හඬ නගා කියන්නට හැකි අභිමානය අද මේ අම්මාත් තාත්තාත් සතු වී අවසානයි. ඒ වගේම මේ මගේ අම්මා සහ තාත්තා කියා ඕනෑම තැනක ආදරයෙන් හඬ නගා කියන්නට හැකි අභිමානය මේ දෙදරුවන් සතුව අද තිබෙන ලොකුම වටිනාකමයි. ජනිත් සහ සංකේත් දෙදෙනාම අද රටම දන්න කලා තරු. ඒත් අපට දෙමාපියන්ගේ සෙවනැලි ඔවුන් තුළින් පෙනෙන්නේ නැහැ. එය මේ යුවල රටට පෙන් වූ අනෙක් ආදර්ශයයි. තම හැකියාව සහ හැදියාව පමණක්ම ආභරණය කර ගනිමින් බැබලිය යුතු බව ඔවුන් තම දරුවනට කියා දුන් අනෙක් නිහඬ නමුත් ප්‍රබලම පාඩම වුණා. සමාජයේ ඉදිරියේ නැති ආදරයේ මවාපාන දරුවෝ නිවසේදී දෙමාපියන් ඉදිරියේදී මරුවෝ බවට පත්වන සමාජයක් මේ. නමුත් ජනිත් සහ සංකේත් ඊට වෙනම වටිනා අර්ථකථනයක් සමාජයට ලබා දී අවසానයි. ඒ රටට හොඳ තරුවක් වනවාට වඩා ගෙදරට හොඳ දරුවෙක් වෙන එක වටින බවයි. අද සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ මේ වික්‍රමගේ පවුලේ ආදරණීයම මාපිය දෙදරු සම්බන්ධතාව සුන්දරම මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ඇතැම් කලා පවුල් වලට පවා පරමාදර්ශයක් ගෙන දෙමින්. එදා ඇති හැකි කල
අම්මාත් තාත්තාත් තමන්ට ලැබදුන් රැකවරණය අද ඔවුන් දෙදෙනා වෙත සෙනෙහි සිතින් ලබා දෙන්නටයි මේ දරුවන් හැම විටකම වෙහෙසෙන්නේ. පවුලේ වැඩිමලා වශයෙන් ජනිත් තම සහෝදරයා සමග එක්ව ඒ අමිල රැකවරණයද උවටැන්ද නොමදව සහ නොමසුරුව සිදු කරන්නේ. ඒ වගේම එකිනෙකා අභිභවායාම වෙනුවට තම සහෝදරයාට නිරතුරුවම දිරියක් සහ සවියක් බවට පමණක්ම පත්වන්නට මේ දෙසොහයුරන් දරන සැබෑ සුන්දර වෑයම අපි හැමෝම හොඳින් අත්විඳ ඇති දෙයක්. ඉතින් මේ සියල්ල අවසන අපට පැවසීමට ඇත්තේ ආනන්ද මානෙල් යුවල කලාතරු යුවලක් ලෙසින්ද ඉහලින්ම දිනුම්. ආදරණීය පෙම් යුවලක් ලෙසින්ද සැබවින්ම දිනුම්. ඒ සියල්ලම අභිභවා ආදර්ශවත් මව්පිය යුවලක් ලෙස නිසැක ලෙසම දිනුම්. එයම නොවේද උතුම් චිරන් ජයතු ආනන්දනීය මානෙල්. ආනන්දනීය මානෙල් පරමාදර්ශී යුග ප්‍රහර්ෂයක අභිනන්දන සැමරුම